මට ඉතින් තිබ්බේ බෝම්බ ටිකක් ගොතලා දෙන්න තමයි කට්ටියට කන්න ටොෆි වගේ. අයිබෝවන් බෙඩ් ටෝක්. මම අද ගෙනාවා මගේ ජීවිතේ කතා ටිකක්. මේක ඉස්කෝලේ කාලේ කතාවක්. මේකත් මගේ පොත පුෂ් කරේ නෑනේ මේකේ. මගේ පොතේ තියෙනවා පොත පෙන්නන්නම් පස්සේ. මම ග්‍රේඩ් 2 ඉන්නකොට මට ටීචර් කෙනෙක් හිටියා. නාලිනි මිස් කියලා. එයා හරි ස්ට්‍රික්ට්. දෙක කියලාවත් බලන්නේ අපි. මම ඉතින් මගේ බර්ත්ඩේ කියන්නේ මගේ මාසෙම මම සෙලිබ්‍රේට් කරන්නේ. ඒ කාලේ පිස්සු තිබ්බා. සෝ මම මගේ ග්‍රේඩ් 2 බර්ත්ඩේ එකට මම දැන් ඇස්ති වෙලා දැන් චොක්ලට්ස් හොයන්න ගියාම යාපනේ මොනවත් නැහැ. මට ඉතින් තිබ්බේ බෝම්බ ටිකක් ගොතලා දෙන්න තමයි කට්ටියට කන්න ටොෆි වගේ. තිබ්බේ මේ ඩෙල්ටා කොයින්ද අරන් ලොකු බැක් එකක් තිබ්බා. මම දැන් ඒක අරගෙන ගිහලා දැන් ඔක්කොමට මම ඩෙල්ටා එකක්යි දුන්නේ. අනිත් ටීචර්ස්ලව බලන්න තව එක්කෙනෙක්ව අරන් යනවනේ අපි උදව්වට co-helper for your birthday treats. මම දැන් ගිහලා ක්ලාස් එකේ ඔක්කොමලාට එක එක ටොෆිස් දීලා මගේ මේසේ දැන් ඒ පොඩි කාලේ වාඩි වෙනකොට හතරක්නේ වාඩි වෙන එකට හතරක් නැත්නම් හයක්. මම ඒගොල්ලෝ ඉතින් පහක් දීලා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට පිරෙන්නම දුන්නා. බෑග්ද ලන්ච් බොක්ස්ද පෙන්සිල් බොක්ස් ඔක්කොම පිරෙන්න මම දැන් ඩෙල්ටා ටොෆි දාලා ඉවරයි. මට තාත්තා කියලා තිබ්බා බර්ත්ඩේ කියන්නේ ඔයාගේ දවස. ඔයා මොනවත් කරන්න එපා ඩනු. අනික් කට්ටිය ඔයා වෙනුවෙන් කරන්න ඕනේ දවසක් තමයි ඔයාගේ බර්ත්ඩේ දවස. සෝ මම ඉතින් මගේ තාත්තම කියලා දෙන්නේ හින්දා චිල් එකේ මම ඉතින් දැන් නෝට්ස් ලියනවා මට එපා වෙනවා මේ ටීචර්ත් එක්ක. මම නම් මොනවත් ලියුවේ නැහැ. ඒකට නලිනි මිස් ආව මං ගාවට ඇවිල්ලා පොත ගන්න. What book? Book. Notes. මම අද මොනවත් ලියන්නේ නැහැ. ඇයි? අද මගේ බර්ත්ඩේ. ඊට පස්සේ ඒ කාලේ දැන් මේ ගහන්න බෑ වගේ මොනවත් නැහැනේ. ටින් ටින් මට හිතා ගන්න බෑ. කියන්නේ මගේ තාත්තා කිව්ව මගේ බර්ත්ඩේ දවස් මොනවත් කරන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ මම රෙස්ට් එකේ මාව සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. කවුද මේ මෝඩ ගෑණි මම ඇවිල්ලා ගාන්නේ? මම ගෙදර ඇවිල්ලා අඬලා කිව්වා මගේ ඩෙල්ටා ටොෆි කෑවා. ඊට පස්සේ මේමත් මට ගැව්වා කියලා. තාත්තා ඉතින් මාව දවස් දෙකක් විතර ගෙදර තිබ්බා. ඊට පස්සේ කිව්වා මේ වගේ තව සැරයක් කරොත් මට කියන්න කියලා. ඊට පස්සේ එයා නැති වෙලා ගියා. අනිත් අවුරුද්ද මගේ බර්ත්ඩේ එකට හිටියේ නෑ. ඊට පස්සේ මම දැනගත්තා බර්ත්ඩේ කියන්නේ තව දවසක්. මම දැන් සෙලිබ්‍රේට් කරන්නේ. ඒ හොඳ වයස ටික ගිහිල්ලා බබා. දැන් ඉතින් ලෝකෙට නිකන් බෝඩයක් දාලා පෙන්නන්න හොඳ නැහැ.